100 calories of fats, 100 calories of carbohydrates, 100 calories of protein. එතකොට මේ fats වලින් ඔයා calories 100ක් ගත්තොත් ඔයාගේ body එක මේක digest කරන්න calories 3ක වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ 100ට 3ක වගේ ප්‍රමාණයක් burn වෙනවා. එතකොට ඔයා carbohydrates calories 100ක් කෑවොත් එතකොට ඔයාගේ body එකෙන් මේක digest කරන්න calories 5ක වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ ඔයා කන ප්‍රමාණයෙන් 100ට 5ක වගේ ප්‍රමාණයක් digest කරද්දී burn වෙනවා. එතකොට ඔයා protein calories 100ක් කෑවොත් එතන වටිනාම දේ තමයි 100ට 20ක 30ක ප්‍රමාණයක්. ඒ කියන්නේ ඔයා protein calories 100ක් ආවොත් calories 20ක් 30ක්ම මෙතනින් ඔයාගේ digest කරද්දී burn වෙනවා. එතකොට අපි මේකට කියනවා TEF කියලා. ඒ කියන්නේ thermic effect of food කියන එක. එතකොට ඔයා foods ගත්තම ඔයාගේ ඇඟෙන් කොච්චර calories ප්‍රමාණයක් මේක digest කරද්දී burn කරනවද කියන එක. එතකොට මේ protein ගත්තම මේ දෙකට compare කරද්දී fats and carbohydrates වලට compare කරද්දී protein ඔයාගේ ඇඟට digest කරන්න ලොකු calories ප්‍රමාණයක් burn වෙනවා. එතකොට fat loss එකක් කරද්දී ගොඩක් වෙලාවට ඒකයි අපි high protein diets වලට යන්නේ. ඒත් එක්කම අපි ගොඩක් වෙලාවට proteins add කරගන්න කියලා කියන්නේ. muscle recovery part එකට, muscle gain එකට, ඒ වගේම ඔයාගේ foods digest කරද්දී, protein digest කරද්දීත් වැඩි calories ප්‍රමාණයක් burn වෙන හින්දා. ඉතින් තවත් fat loss tips දැනගන්න follow කරලා තියාගන්න.